හායි කොහොමද ඔයගලන්ට? ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ බලන්නකෝ අද අපේ ගෙදරට කවුද ඇවිත් තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැන් ඉතින් මේක බලලා කියන්න එපා නෑදෑයෝ බලන්න නෑදෑයෝ ඇවිල්ලා කියලා. එකපාරට ගේ වටෙන් දඩබිඩි ගාලා සද්දයක් ඇහුණා. ඉතින් එළියට ඇවිල්ලා බැලුවා. මේ බලන්නකෝ ඇවිත් ඉන්නේ කවුද කියලා. මමත් ඉතින් ෆෝන් එක උස්සගෙන පණ්ඩිතයා වගේ ළඟට ගියාට අම්මා මන් දිහා බලන් හිටපු විදියට නම් මට චුට්ටක් බයත් හිතුණා. ඒකම නෑ කියලා ඉතින් වීඩියෝ පාරක් දාගත්තා. බලන්නකෝ. අම්මයි බබායි දෙන්නත් එක්ක එකතුලා තනකොළ කන්න හැටි. මෙච්චර මේ වත්තේ තනකොළ තියෙනවා. බලන්නකෝ එනකොට ඒගොල්ලෝ හැම තනකොළයක්ම කන්නේ නෑ. තනකොළ තියෙන තැන් වලටකින් ඒවා ඉව කරලා බලලා ඒගොල්ලන්ගේ මොකක් හරි ඇතිනේ ඒගොල්ලන්ගේ තෝරගන්න විදිහක් තනකොළ හොඳලා තනකොළ ටික තමයි ඒගොල්ලෝ තෝරගෙන කෑවේ. බලන්නකෝ ඉතින් ඒකත් හැටි. මෙච්චර තනකොළ තියෙන වත්තෙන් ඒගොල්ලෝ කෑවේ චුට්ටයි. චුට්ට බය නැතෝ යදි ෆෝන් එකත් අරගෙන පොඩ්ඩක් ළඟට ගියා මූණ ලස්සනට වීඩියෝ එකක් අරගන්න කියලා. චුට්ටක් ළඟට යද්දි එකපාරට මෙයා මගේ පැත්තට හැරුණා. ඒකම නැහැ කියලා හිටියා මෙන්න બોලේ ටික මගේ ළඟට එන්න පටන් ගත්තා. මට මොකද දන්නවද ළමයි මතක් වුණේ දුවපන් කියලා විතරයි. ඉතින් මම දිව්වා. මං ඉතින් ෆෝන් එකත් අරගෙන ළඟට ගිහින් වීඩියෝ කර ඉද්දි ඒගොල්ලෝ මන් දිහා බලන විදියට මට මොකද දන්නවද හිතුනේ? අනේ අක්කේ අපිට තනකොළ ටිකක් නිදාසේ කන්න දීලා ඔයා යන්න ආව දිහාවකට යන්නකෝ අප්පා මල්ලවාදේ. අන්නේම කියනවා වගේ තමයි මට නිකන් හිතුනේ. අපරාධ කියන්න ඕනේ නෑ. ඒගොල්ලෝ තනකොළ ටිකක් කාලා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන මටත් පුංචි තෑග්ගක් දීලා තමයි ගියේ. ලස්සන කොම්බෙට්ට.